සුබ දවසක් ඔයාලට. මේ රෙසිපි එක නම් මම මේ කම්මැලිකමට හදන එකක්. හැබැයි ඇත්තටම කිව්වොත් මේක හරිම ගුණදායි රෙසිපි එකක්. මේකට මම පාවිච්චි කරනවා කෝලිෆ්ලවර්, අල, කැරට්, ඊට අමතරව පුංචි ඉරිඟු කරල්, බේබි කෝන් කියලා අපි කියන්නේ මේක. මේ ටික අපි ඉස්සෙල්ලාම පිරිසිදු කරලා ඉවර වෙලා ටිකක් ලොකු කැබලි වලට තමයි කපා ගන්නෙ. ඔයාලට පේනවා මම මේක කපා ගන්න ආකාරය ටිකක් ලොකුවට තමයි මේක තියාගන්නේ. මොකද මේක තඹ ගන්නකොට අපි පොඩි කරොත් එහෙම, පොඩියට කැපුවොත් එහෙම ඉතාම ඉක්මනින්ම තැඹිලා යනවා. ඊට පස්සේ මම මගේ කුකින් පොට් එකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගෙන මේකට මම කපාගත්ත සියලුම මගේ එළවලු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේකට මම මේ වගේ කුඩු කරගත්ත ගම්බිරිස් ටික එකතු කරගන්නවා. ඊට අමතරව මම අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරනවා. ඊට පස්සේ මේකට මම කහ ටිකක් එකතු කරනවා. මොකද දැන් කහ එකෙන් මේ කෑම එකට අමුතුම ලස්සනක් එනවා. නැත්තම් මේක අර සුදු පාටට වගේනේ තියෙන්නේ තැම්බෙනකොට. ඊට පස්සේ මේක හොඳින් කලවම් කරලා ඉවර වෙලා විනාඩි 15ක් විතර භාජනය වහලා මම මේක තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ මේක තැම්බීගෙන එනකොට අවසාන මොහොතේදී විනාඩි 2-3කට ඉස්සර වෙලා මම මේකට බිත්තරයක් එකතු කරනවා. මේ බිත්තරය එකතු කරන්නේ පොඩ්ඩක් මට ඒතර ක්‍රීමි ගතිය මේකට එනවා. ඔයාලට පේනවා මේක කුක් වෙලා ඉවර වෙනකොට මේ වගේ හොඳින් තැම්බිච්ච මගේ එළවලු එකට බිත්තර හොඳින් කලවම් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මම ගොඩක් වෙලාට උදෑසන ආහාරයට ගන්නෙ. ඔයාලට try කරලා බලන්න පුළුවන්. හරිම ලේසි, ඒ වගේම පහසුයි.